විභාගෙට තව මාස 4යි. අපි මොකද කරන්නේ? මේ වෙනකොට රටේ තත්ත්වය කොහොම වුණත් අපේ A level exam එක කල් ගිහිල්ලා නැහැ කියලා තමයි අපිට දැනට වාර්තා වෙන්නේ. ඉතින් පොතේ A level exam උත් කල් ගිහිල්ලා නැති වෙලාවක හෙට අනිද්දාට රිසල්ට්ස් උත් එන්න තියෙන වෙලාවක තව තවත් ඔයා හිත හිත ඉන්නවා නම් මම පේපර්වත් ලියන්නේ නැතුව ගෙදරට වෙලා දැම්ම පටන් ගන්න වැඩ අපට කාලය මදි. ඉතින් පොතේ අපේ පේපර් ක්ලාසස් ගැන අප්ඩේට් එකක් දෙන්න තමයි මේ වීඩියෝ එක අරගෙන එන්නේ. මීට කලිනුත් අපේ පේපර් ක්ලාස් ගැන අප්ඩේට් එකක් දුන්නා අපි. නමුත් දැන් වෙනකොට රටේ තත්ත්වෙත් එක්ක පේපර් ක්ලාස් එකේ ප්‍රයිසස් ටික ඒ වගේම පේපර් ක්ලාසස් තියෙන විදිහ රට පුරාම අපේ පේපර් ක්ලාසස් තියෙන විදිහ ඒ හැම දෙයක්ම වෙනස් වෙලා තියෙන්නේ. ප්‍රයිසස් කිව්වම දැන් ඔයාලා හිතයි අපේ ක්ලාසස් වල ප්‍රයිස් එක ගොඩක් වැඩි වෙලා කියලා. අපෝ නෑ. අපි ක්ලාසස් වල ප්‍රයිස් එක අඩු කළා. ඉතින් පුතේ අපි කරගෙන දැන් රටේ තත්ත්වය කොහොම වුණත් ඔයාලගේ ක්ලාස් ෆීස් එක අඩු කරලා තමයි ඔයාලට දරා ගන්න පුළුවන් වෙන තත්ත්වයක ඔයාලට මේ වැඩේ දිගටම කරන් යන්න පුළුවන් වෙන තත්ත්වයකට පත් කරලා තමයි අපි ඔන්න වැඩ ටික පටන් අරන් තියෙන්නේ. ඉතින් පුතේ ඔයාලට පුළුවන් අපේ රත්නපුර සයන්ස් සෙන්ටර් ආයතනයේට රත්නපුර අවට දරුවෙක් නම් ඔයා හෝල් ක්ලාස් එකට සඳහා දවසම ඒ කියන්නේ සඳහා උදේ 7:00 ඉඳලා හවස 5:00 වෙනකන් අපේ පේපර් ක්ලාස් එකට ජොයින් වෙන්න. එතකොට ඔයා කොළඹ අවට දරුවෙක් නම් ඔයාට පුළුවන් නුගේගොඩ රොටරි ආයතනයේට සිකුරාදා දවසේ උදේ 7:00 ඉඳලා හවස 5:00 වෙනකන් අපේ හෝල් ක්ලාසස් වලට සම්බන්ධ වෙන්න. ඒත් එක්කම ඔයා ඇහැලියගොඩවට දරුවෙක් නම් ඔයාට පුළුවන් අපේ මිනර්වා ආයතනයේ අපේ ගෲප් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න. ඒක තියෙන්නේ අඟහරුවාදා උදේ 7:00 ඉඳලා හවස 5:00 වෙනකම්. ඉතින් පුතේ මේ ටයිමින් වලට අපේ පේපර් ක්ලාස් ෆිසිකලි දරුවන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ඔන්ලයින් දරුවන්ටත් අඟහරුවාදා දවස තුල අපේ මේ පේපර් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. අපේ පේපර් ක්ලාස් එකේ මොකද්ද තියෙන විශේෂත්වය? ඇයි අපේ පේපර් ක්ලාස් එකේ මෙච්චර ළමයි අතර අර කසුකුසුවක් ඇති කරන්නේ? අපි පුතේ අද දවසේ ලියන පේපර් එක අද දවසේම සාකච්ඡා කරලා අද දවසේම බලලා දෙනවා. ඒ කියන්නේ ඔයාලව සතියක් ඩිලේ කරන්නේ නැහැ. හරිද? ඔයා අද ලියන MCQ එක අපි අදම සාකච්ඡා කරනවා. ඔයා අද ලියන ස්ට්‍රක්චර්ඩ් එක අපි අදම සාකච්ඡා කරනවා. ඔයා අද ලියන එස්සේ එකට අදම අපි මාකින් දෙනවා. ඉතින් ඔයාගේ වැඩ කටයුතු එක සතියක් තුලදී අවසන් වෙනවා. ඕක තමයි අපේ පේපර් ක්ලාස් එකේ තියෙන විශේෂත්වය. අදම පේපර් එකක් ලියලා අදම ඩිස්කස් කරන එක මම හිතනවා ළමයෙක්ට සෑහෙන්න වටිනවා කියලා. හේතුව ඒ දරුවා ලබන සතියේ එනවා නම් ඒක ඩිස්කෂන් එක අහන්න එයාට සමහරක් විට පේපර් එකේ තිබ්බේ මොනවද කියලාවත් මතක නැති වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඒ කාරණා නිසා තමයි අපි අද පේපර් ක්ලාස් එක ලියන පේපර් එක අදම ඩිස්කස් කරලා දරුවගේ අඩුපාඩු ටික හරි ගස්සන්නේ. ඉතින් මේ වැඩසටහනත් එක්ක පැරලල් අපි යනවා පුතේ අපේ රිවිෂන් ප්‍රෝග්‍රෑම් එක. මේ වෙනකොට නම් රිවිෂන් එකේ අනුක ජීව විද්‍යාව ප්‍රවේණී කියන කොටස් ඉවර වෙලා තියෙනවා. නමුත් ශාකය කොටසත් අපි ඉවර කරලා තියෙනවා. නමුත් ඒ වගේ ලස්සනට හැම මාතෘකාවකටම කඩලා වීඩියෝ සීරීස් එකක් ඔයාලට අපෙන් අඩුම අඩු මුදලකට ඔයාලට අපේ වෙබ්සයිට් එක හරහා එනම් කරගන්න පුළුවන් පුතේ. ඒ විතරක් නෙමෙයි ඉස්සරහට අපේ ස්ටඩි පැක් එකක් අපි ඉදිරියට ඔයාලට රිලීස් කරනවා. 35ක් ගන්න අපි මොනවද කරන්න ඕනේ? ඊට පස්සේ 55ක් ගන්න මොනවද කරන්න ඕනේ? 65ක් ගන්න මොනවද කරන්න ඕනේ? ඒකක් ගන්න 75න් එහා ලකුණු හදා ගන්න මොනවද කරන්න ඕනේ? ওই ටිකට අදාළව ස්ටඩි පැක් එකක් ඔයාලට ඉදිරි දිනයන්වලදී අපි රිලීස් කරනවා. ඉතින් පුතේ අපේ පේපර් ක්ලාස් එකත් එක්ක පුළුවන් හැම දරුවෙක්ම සම්බන්ධ වෙන්න. තවත් දෙයක් කියන්න ඕනි. මාර්තු මාසේ 30 වෙනිදා අපේ මේන් පේපර් එක පැවැත්වෙනවා. අපේ සෙකන්ඩ් මේන් පේපර් එක රත්නපුර සයන්ස් සෙන්ටර් ආයතනයේදී ඕනිම දරුවෙක්ට ෆ්‍රී ඇවිල්ලා ඒක ලියන්නත් පුළුවන්. ඔයා මේ වෙනකන් ක්ලාසස් එකකට සම්බන්ධ ජොයින් වෙලා නැති දරුවෙක් නම් ඔයාට පුළුවන් එදා දවසට ඇවිල්ලා පේපර් එක ලියලා ඔයාගේ තත්ත්වය මොන වගේද කියලා බලලම වැඩ පටන් ගන්න. අපේ ගොඩාක් දරුවෝ පේපර් ලියන්න බයයි. එන්න ඒක තමයි මෙතන තියෙන ලොකුම ගැටලුව. ඔයා තවත් හිත ඉන්නා නම් මම පාඩම් කරලා ඉවර වෙලාම පේපර් එක ලියනවා කියලා නෑ එපා. ඔයා ඇවිල්ලා පේපර් එකක් ලියන්න පුතේ. ලකුණු 16න් 17න් උනත් කමන්නේ ඔයා වැඩ පටන් ගන්න. ඔයාට ලකුණු එකක් දෙකක් තිබ්බත් කමන්නේ ඔයා වැඩ පටන් ගන්න. එතකොට ඔයා දන්නවා ඉන්න මට්ටම. එතන ඉඳන් ඔයාට ලකුණු හදාගන්න අපි සම්පූර්ණ වශයෙන් උදව් කරනවා. ඔයාගේ MCQ හදාගන්න, ඔයාගේ ස්ට්‍රක්චර්ඩ් හදාගන්න, ඔයාගේ එසේ එක හදාගන්න, එසේ පාඩම් කරන්න ප්ලෑන් එකක් දෙන්න. ඔය කියන දේවල් අපි සම්පූර්ණ උදව් කරනවා ඔයාලට. ඉතින් ඔයාලට ආරාධනා කරනවා අපේ පේපර් ක්ලාසස් වලට ඇවිල්ලා මේ වැඩේට එක්කව වෙලා ඔයාගේ ලකුණු වැඩි කරගන්න කියලා.
මේ වෙනකොට ගොඩාක් දරුවෝ ලහි ලහි අපිත් එක්ක පේපර් ලියනවා. ඔයා දන්නවද පිට්ටනියකට තරගකාරයෙක් බැස්සොත් ඔයා හිතන්නකෝ ඔයා අවුරුදු ගානක ඉඳලා රනින් ඉවෙන්ට්ස් වලට සම්බන්ධ වෙන දරුවෙක්. ඉතින් ඔයා සාමාන්‍යයෙන් මාස 3ක් විතර මාස 4ක් විතර ප්‍රැක්ටිස් නොකර ග්‍රවුන්ඩ් එකට යනවා. ඉවෙන්ට් එකක් ජයග්‍රහණය කරන්න කියලා හිතාගෙන. හැබැයි පුතේ ඔයාට ගොඩක් හතිය වෙනවා. එතකොට ඔයාට ටිකක් මහන්සි. ඔයාට බැලන්ස් එකක් නැහැ. ඔය වගේ මොනවා හරි කරුණු හේතුවෙන් පුතේ ඔයාට වින් කරන්න බැරි වෙනවා. ඉතින් ඔයා අර නිකන් හිටපු මාස 3 ඇතුළත ග්‍රවුන්ඩ් එකට බහැලා ප්‍රැක්ටිස් කරා නම් ඔයාට දිනන්න පුළුවන් නේද? පුතේ පේපර් ලියන එකත් මෙන්න මේ වගේ දෙයක්. ඒ කියන්නේ අපට ප්‍රැක්ටිස් එකයි ඕනේ. හරිද? අපි පටන් ගන්න ලකුණ අදාළ වෙන්නේ නැහැ. පේපර් ලියලා ලොකු ප්‍රැක්ටිස් එකක් වට ගන්න පුළුවන් නම් පුතේ මේ රාජකාරියෙන් බයෝ වලට ඒකක් ගන්නවා කියන එක මහා අමාරු දෙයක් වෙන්නේ නැහැ. ඔයාලා දන්නවා අපේ ගොඩක් අපහසු වෙන විෂයක් තමයි මේ බයෝ කියලා කියන්නේ. දරුවන්ව බහුතරයක් ඇහුවොත් ෆේල් නැත්තම් ඉස්. ඉතින් ඇයි ඒ මට්ටමට එන්නේ මේ පේපර් එක ලියනකොට දරුවෝ හරියට නොදන්න රූල්ස් නිසා. එතකොට මේ දරුවන්ට පේපර් එක ලියන්න ටයිම් එක බැලන්ස් කරගන්න බැරි නිසා. ඔය වගේ ප්‍රශ්න. ඉතින් ඔය හැම ප්‍රශ්නයකට සොලියුෂන් තියෙනවා පුතේ. දැන් මේ ඉඳන් පේපර් පටන් ගත්තොත්. දැන් මේ ඉඳන් පේපර් පටන් ගත්තොත් අපට හරි ලේසි ඔයාව ඇදගෙන යන්න. ඉතින් අපි ඔන්ලයින් ක්ලාස් එක ගැන විශේෂයෙන්ම කියන්න ඕනි. ඔන්ලයින් ක්ලාස් එකේ දරුවන් අපි මේන්ලි ෆෝකස් කරනවා අපි දෙමාපියන්වත් සම්බන්ධ කරගන්න හිතාගෙන ඉන්නවා. එයාලා අපට උදව් කරනවා මේන් පේපර්ස් ලියන්න. එතකොට ඔන්ලයින් සම්බන්ධ වෙන දරුවන්ව අපි සෑහෙන ફોකස් කරනවා අපිත් එක්ක ලයිව් සම්බන්ධ වෙන දරුවන්ව. එයාලට පේපර් එක බලලා සතියක් ඇතුළත අපි අනිවාර්යයෙන්ම දෙනවා. එතකොට පුතේ ඒ බලලා පේපර් හරි වැරදි දාලා හරියටම තිතටම බලලා දෙනවා. Tamanට අඩුපාඩු හදාගන්න සියලුම පේපර්ස් වලට මාකිනුත් අපි දෙනවා. ඉතින් පුතේ අපි ඔයාලට පාඩම් කරමින් තමයි පේපර් ක්ලාස් එක කරගෙන යන්නේ. ආරාධනා කරනවා අපේ පේපර් ක්ලාස් එකට ඇවිල්ලා ඔයාගේ ලකුණු මට්ටම වැඩි කරගන්න. තවත් තැවි ඉන්න එපා. half papers කරන්න යන්න ඕනේ නැහැ. ඔයා දැන් ලොකු ළමෙක්. ඔයා full papers ලියන්න ඕනේ. මුළු syllabus එකම paper ලියන්න ඕනේ. එතකොට තමයි ඔයාට පාඩම් කරන්න ඕනි මොනවාද නැත්තේ මොනවාද කියලා ගොනු කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ආය වතාවක් රත්නපුර සයන්ස් සෙන්ටර් ආයතනයේට, නුගේගොඩ රොටරි ආයතනයේට, ඒ වගේම ඇහැලියගොඩ මිනර් ආයතනයේට සහභාගී වෙන්න ඔයාගේ පේපර් ලියලා අත්දැකීම හදාගන්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනකම අපි අදට මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා.